සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් ගොඩනගාගෙන ඒ තුලින් සුගතිගාමි වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරමාර්ථය ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම සද්ධර්ම දානමය පින්කම. සද්ධර්ම ශ්‍රවණය කිරීම මේ ශාසනය උගන්වා වදාළ තවත් ශ්‍රේෂ්ඨ සුවිශේෂී පින්කමක්. ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වුණේ හැබැයි යථාර්ථය අවබෝධ කරලා දේශනා කරන්න. ඒ දේශනාගත ධර්මය ලෝක සත්වයා ශ්‍රවණය කිරීමෙන් ඔවුන් සංසාර සාගරයෙන් එතර කරවීමම උන්වහන්සේලාගේ උතුම් පරමාර්ථය. එහෙනම් බුද්ධාදී මහෝත්තමයන්න් වහන්සේලාගේ ඒ ශ්‍රේෂ්ඨ බලාපොරොත්තු පරමාර්ථයන් මුදුන්පත් කරවන්න ධර්මයේ දානය කරවන්නත් මනාව ශ්‍රවණය කරලා ජීවිත නිවැරදි කරගන්නත් සූදානම් වෙන මේ මොහොතේ මේ පින්නතුන්ට අනුශාසනාවක් සිදු කිරීම සඳහා යොදාගත් ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡා පනීහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් ධර්ම දේශනාවක් සිදු කළේ අනාථපිණ්ඩික සිටුතුමාගේ දහස් ගණන් ගවයන් බලාගන්න ගොපලුන් අතර නන්ද කියලා ගොපල්ලෙක් හිටියා. ඒ නන්ද බොහෝම ශ්‍රද්ධාවන්තයි. ගොපල්ලෙක් වුණාට නන්ද බොහොම ඉසුරුමත් කෙනෙක්. බොහොම ඉසුරුවෙන් වැඩිලා හිටියට නන්ද හැමදාම ගොපල්ලෙක් විදිහටම ජීවත් වුණා. අහංකාරකමක්, මාන්නකාරකමක්, තමන්ගේ ධනයෙන් මත් වෙච්ච බවක් නන්දගෙන් කවදාවත් දැක්කේ නැහැ. තමන්ගේ ස්වාමියා අනාථපිණ්ඩික සිටුතුමා එතුමා වෙනුවෙන් තමන්ගෙන් වෙන්න තිබිච්ච යුතුයකම් හැම එකක්ම නොපිරිහෙලාම ඉෂ්ට කළා. ගවයන්ගෙන් ලැබෙන පස්ගෝ රසය සිටුතුමාට අඩු නැතුව දෙන්න හැම වෙලාවෙම නන්ද කටයුතු කළා. සිටුතුමත් බොහොම ශ්‍රද්ධාවන්තයි. ඒ නිසා නන්දත් ඒ ක්‍රමක්‍රමයෙන් ඒ කටයුතු වලම යෙදුණා. නන්ද අවස්ථා කීපයකම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා තමන්ගේ ගෙදර දානෙට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. ඒ වුණාට වැඩියේ නෑ. ආරාධනාව බාර ගන්නවා වඩින්නේ. මෙහෙම කාලයක් ගෙවුණා.
බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැත්තේත් විශේෂ හේතුවක් හින්දා. නන්ද මෙහෙම ශ්‍රද්ධාවෙන් හිටියට තාම ඔහුගේ නුවණ මෝරලා නැහැ කියලා දන්නවා. ඒ අවස්ථාව එළඹෙනකන් තමයි භාග්‍යතුන් වහන්සේ නිහඬ. දැන් නන්දගේ ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් මෝරමින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රදේශයෙන් ගමනක් වැඩලා නන්දගේ නිවස සමීපයේ වනාන්තරයක විවේකීව වැඩ හිටියා. නන්දට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මගේ ගෙවල් කිට්ටුවටම වැඩලලු. බොහෝම ඉක්මනට මුණ ගැහෙන්න ගිහිල්ලා වන්දනා කරලා එදත් ආරාධනා කළා ස්වාමීනි හෙටවත් මගේ ගෙදර දානෙට වඩින්න. එදා ආරාධනාව වෙනදා වගේම එදත් බාරගත්තා. නන්ද ඉක්මනට ගෙදර ගිහිල්ලා තමන්ගේ ගෙදර හරියට දෙව් විමනක් වාගේ සැරසුවා. මග දෙපස බොහෝම අලංකාර කළා. ගමේ ප්‍රදේශයේ අය මේ අසිරිමත් පින්කම බලන්ඩ බොහෝම සන්තෝෂයෙන් එකතු වුණා. හුඟක් අය නන්දට උදව් කළා. නන්ද ආරාධනා කළේ එක දවසකට නෙමෙයි ස්වාමීනි මට අනුකම්පා කරලා 7 දවසක්ම මගේ දානි බාර ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ 7 දවසක්ම නන්දගේ ගෙදරින් දානි වැළඳුවා භික්ෂු මහ සංඝයාත් එක්ක. 7 වෙනි දවසේ දානේ වළඳලා අවසානයේ කරන ධර්ම දේශනාවත් භාග්‍යතුන් වහන්සේ කළා. ඒ දේශනාව අවසානයේ නන්ද සෝවාන් වුණා. තව විශාල පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ වඩින්න ලෑස්ති වෙනකොට නන්ද බුදුරජාණන් වහන්සේගේ පාත්‍රෙත් අරගෙන පිටිපස්සෙන් වඩින්න එන්න පටන් ගත්තා. සෑහෙන දුරක් එයා පසු ගමන් කළා. බුදුරජාණන් වහන්සේ කතා කරලා කිව්වා නන්ද දැන් ඉතින් ආවා ඇති. පාත්‍රය මට දීලා ආපහු ගෙදර යන්න කියලා. නන්ද බුදුරජාණන් වහන්සේට පාත්‍රය පිළිගන්වලා ගෙදර යන්න පිටත් වුණා. ටික දුරක් යනකොට කැලේ දඩේමේ ආපු මිනිහෙක් විදපු ඊ පාරකින් නන්දගේ ශරීරයේ සිදුරු වෙලා ගියා. නන්ද එතනම මැරිලා වැටුණා. භික්ෂූන් වහන්සේලා දැක්කා ඒක. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි අද භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩියේ නැත්තම් නන්ද මෙහෙම පසුගමන් කිරීමක් වෙන්නේ නැහැ. එහෙම නොවි ගෙදර හිටියානම් තාමත් නන්ද ජීවත් වෙනවා. එහෙම නැතුව මේ වඩින ගමනේ භාග්‍යතුන් වහන්සේ නන්දගෙන් පාත්‍රය ඉල්ලගත්තේ නැත්තම් නන්ද තාමත් අපිත් එක්ක එනවා. ස්වාමීනි නන්දට මහත් අපරාධයක් වුණා. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා නෑ මහණෙනි. අද මම මේ ප්‍රදේශයට වැඩියත් නැතත් නන්ද අපේ පසුපසින් ආවත් නැතත් නන්ද නිවසේම හිටියත් නන්ද එයාගේ රාජකාරියේ නිරත වුණත් නන්ද අද දවසේ මැරෙනවමයි. නන්දගේ මරණය අද වළක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒකට හේතුව තමයි ඔහු පෙර කරගත් අකුසල කර්මය. නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩම වීමෙන් නන්දට උනේ අයහපතක් නෙමේ යහපතක්මයි. පෘතජ්ජන සෙයියාවෙන් මෙරළ යන්න හිටපු නන්ද සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් හැටියට අද ජීවිතෙන් සමුගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ නිසයි. මේ කාරණාව පැහැදිලි කරලා දීලා තමයි අර අපි මුලින් මාතෘකාව කරගත්ත ගාථා රත්නය දේශනා කළේ. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණ. මෙතන දිසෝ කියලා හඳුන්වන්නේ හොරෙකුට. හොරෙක් තවත් හොරෙකුට කරන විපතක් හොරෙක් සාමාන්‍ය මිනිහෙකුට කරන විපතකට වඩා හරි බලවත්. ඇතෙක් මිනිස්සෙකුට හානි කරනවට වඩා තවත් සතෙක් එක්ක පොර කනවට වඩා හරි දරුණුයි ඇත්තු දෙන්නෙක් පොර කන්න පටන් ගත්තාම. එතන තියෙන්නේ මහ බිහිසුණු ගැටුමක්. සිංහෙක්
ඔය මුවෙක් වාගේ සතෙක් පිටිපස්සේ පන්නලා ගිහිල්ලා අල්ලගෙන එයා දැහැ ගන්නවට වඩා හරි බිහිසුණුයි සිංහයෝ දෙන්නෙක් පොරකන්න පටන් ගත්තාම. ව්‍යාග්‍රයෝ දෙන්නෙක් පොරකන්න ගත්තාමත් ඒක හරි බිහිසුණුයි. මොකද දෙන්නම එක වාගේ ශක්තිමත්. දෙන්නම නිර්භීතයි. දෙන්න ගාවම මහ ලොකු මාන්නයක් තියෙනවා. ඒ නිසා එකම જાතියේ දෙන්නෙක් යම් තැනක ගැටෙනකොට එතන තියෙන ලොකු බිහිසුණු බවක්. එතකොට මෙතන ගාථාවේ සඳහන් කරනවා හොරෙක් හොරෙකුට නපුරක් කරනවා වගේ. ඊළඟට ඉදිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිනා. වෛරක්කාරයෝ දෙන්නෙක් වෛර කරගන්න ගියහම සාමාන්‍ය මිනිහෙකුට වෛර කරනවා වගේ නෙමේ දෙන්නම වෛරක්කාරයෝ වුණාම. මේ කතාවේදී සිහිපත් කරන්න තියෙන්නේ කාලියක්ෂණියගේ කතාවත් පුළුවන්. ඉතින් අපේ අයට ඒ කාරණාව අමුතුවෙන් සිහිපත් කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. අපි ඒ කාරණාව හොඳට අහලා තියෙනවා. දරුගබක් විනාශ කරපු නිසා දිගින් දිගට බැඳිලා ගියපු වෛරයක්. ඉතින් අන්තිමට තුන්වෙනි දරුවා බේරගන්න බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා තමයි බේරගත්තේ. ඉතින් මේ වාගේ වෛරයක් දිගින් දිගට පවතින එකත් හරි භයානකයි. වේරී වාපන වේරිනා. ඔය දෙකටම වඩා භයානක දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නේ තුන්වෙනි පදයෙන් අපිට විස්තර කරනවා. මිච්ඡා පනීහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මේ පද දෙකෙන් ඒක කියනවා. හොරෙකුට නපුරක් කරනවට වඩා වෛරක්කාරයෙකුට නපුරක් කරනවට වඩා වැරැද්දට යොදාපු හිත මේ සසර පුරාම අපට නපුරක් කරනවා. අපිට හතුරෙක් කරදරයක් කළොත් මේ ජීවිතයේ ඒ පුද්ගලයාට මගේ ගෙවල් දොරවල් විනාශ කරන්න පුළුවන්. දේපොළ විනාශ කරන්න පුළුවන්. දරුමල්ලු පැහැරගෙන යන්න පුළුවන්. මගදී ගහලා අතපය කඩලා අඩන්තේට්ටම් කරන්න පුළුවන්. ඔය ඔක්කොගෙම කෙරවලට ගියොත් ඔහුට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මගේ ජීවිතේ නැති කරන එක. ඊට වඩා යමක් කරන්න පුළුවන්ද මේ හතුරන්ට? ඊට වඩා කිසි දෙයක් කරන්න බෑ. හැබැයි එහෙම නෙමෙයි මේ වැරදියට යොදාගත්ත හිත. මේ ජීවිතයෙන් විතරක් මාව විනාශ කරනවා නෙමෙයි නොයෙක් සිය දහස් ගණන් ආත්මවල අපි විනාශ කරනවා. මිච්ඡා පනීහිතං චිත්තං. මිච්ඡා පනීහිතං චිත්තං කියලා කියවේ විශේෂයෙන් දස අකුසලෙහි යෙදූ සිත ගැන තමයි මේ සඳහන් කරන්නේ. ඒක ධර්මයේ එක තැනක මෙන්න මේ විදිහට සඳහන් කළා. කදාහම් භික්කවේ ඒකච්ඡම් පුග්ගලං පදුට්ඨ චිත්තං ඒව චේතසා චේතෝ පරිච්ඡ පජානාමි ඉමම් හිචේ අයං සමයේ පුග්ගලෝ කාලං කරෙය්‍ය යතහබතං නික්කිතු ඒව නිරයේ තංකිස්ස හේතු චිත්ත බිස්ස භික්කවේ පදුට්ටං චේතෝ පදේශ හේතුච්ච යේන භික්කවේ ඒව මිදේ කච්චේ සත්තා කායස බෙහෙදා පරං මරණං අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. මේ ප්‍රකාශයේ සඳහන් කරනවා බොහෝම හොඳට පිරිසිදුව පැහැදිලිව තියෙන ජලතලයක පතුලේ ගැවසෙන සිප්පි බෙල්ලෝ, මත්ස්‍යෝ, ගොළු බෙල්ලෝ ආදී නොයෙක් සත්තු හොඳට පේනවා. මොකද ජලය ඊටාම පිරිසිදු හින්දා. නමුත් අපිරිසිදු ජලයක් තිබුණොත් පතුලේ ඉන්න කවුරුවත් පේන්නේ
පේන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මේ දස අකුසල කර්මපතයන්ගෙන් නිරන්තරයෙන් වැහිලා අපිරිසිදු වෙලා තියෙන හිත. ඒ පුද්ගලයාට කවදාවත් ස්වාර්ථය පරාර්ථය දෙකම පේන්නේ නැහැ. තමන්ට වෙන හානිය පේන්නෙත් නැහැ. තමන් නිසා අනුන්ට වෙන හානිය පේන්නෙත් නැහැ. ආන් ඒ නිසා හැම වෙලාවෙම දස අකුසලයන්ගෙන් වෙන් වෙන්න කියන කාරණාවම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් දස අකුසල් කියන්නේ මොනවද කියන කරුණු අපි දන්නවා. හැබෑම බෞද්ධයෙක් කියලා කියන්නේ නිවැරදිවම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් මත පිහිටපු කෙනෙකුට. ඒ පන්සිල් මත පිහිටලා ජීවත් වෙන අය මේ දස අකුසල් වලින් වැළකෙන එක ඊටාම යහපත් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා වගේම දස කුසල කර්මයන්හි යෙදෙන එකත් වටින බව භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. එහෙමනම් දස අකුසල් කියලා කිව්වි කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. හිතින් කරන වැරදි තුනක් තියෙනවා. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මේ තමයි දස අකුසල්. හැම වෙලාවෙම මේන් වළකින්න දේශනා කළා. ප්‍රාණඝාතය. දැන් එතකොට එඬේරට සිද්ධ වුණා හීපාරක් නිසා මරණයටපත් වෙන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා අද මේ නන්ද කොහෙ හිටියත් මේ මරණය ඔහුට අද උරුමමයි. හේතුව ඒක සසර ඔහු කරගත්ත කර්මය. එහෙමනම් මොකක් වෙන්න ඇද්ද සසර කරගත්ත කර්මය? මේ වගේම කෙනෙකුගේ ශරීරයක් සිදුරු කරලා සංසාරේ මරණයටපත් කරපු අවස්ථාවක් නිසා ඒ කර්මය නිසා මොහු මරණයටපත් වෙච්ච මේ කොයි අවස්ථාවද කියන කාරණාවවත් හිතාගන්න බැරි තරම්. ඒ නිසායි මේ සසර මේ තරම්ම බිහිසුණුයි කියලා දේශනා කළේ. අපි එක කර්මයක් එක වතාවක් කරාම අපිටත් ඒක එක වතාවක් විතරක් විපාක දීලා ඉවර වෙනව නම් බොහොම හොඳයි. නමුත් අපි එකක් කරාම අපිට ඒකට 100,000 ගණන් ආත්මවල ඒ විදිහටම මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි කර්මයේ භයානකත්වය. හේතුව තමයි මේ එක අසුරු සැනක් ගහන මොහොතකට අපේ හිතේ උපදින සිතුවිලි පරම්පරාව කෝටි ප්‍රකෝටි ගානක් අසුරු සැනක් ගහන මොහොතක ආන්ගේ අසුරු සැනක් වගේ කෙටි කාලයක් තුල කෝටි ගණන් උපදින සිතුවිලි අතර තියෙනවා විපාක සිත් කියලා කොටසක්. එතකොට අපි කියමු තුවක්කුවක් අරගෙන කෙනෙකුට අපි වෙඩි තියන්න ලෑස්ති වෙනවා. මේ කාරණාවේ යෙදෙන්න පටන් ගත්ත තැන ඉඳලා වෙඩි තියලා ඔහුව මරලා දාන මොහොත දක්වා මේ ද්වේෂ සිතත් එක්ක ඇති වෙච්ච සිතුවිලි ප්‍රමාණයේ මොනතරම් විපාක සිත් උපදින්න ඇද්ද? ආන් ඒ සිත් ගානට අපිටත් සංසාරේ වෙඩි කාලා මැරෙන්න වෙනවා. විදල මැරුවනම් ඒ විදිහටම ඊපාරවල් ඇනිලා මැරෙන්න සිද්ධ වෙනවා. කපල මැරුවනම් අපිත් ඒ තරම්ම සංසාරයේ ආත්මවල නොයෙක් වර කැපිලම මැරෙනවා. අර එක කාරණාවක් ධර්මයේ සඳහන් කරනවා. එක යාගයකට අරගෙන ගියපු එළුවෙක් යාගය සඳහා සූදානම් කළා. සුවඳ පැනින් නාවලා මල් කරේ දාලා අවස්ථාව එනකන් එයා කණුවක ගැට ගහලා තියෙනවා. හැබැයි නාවලා මල් කරේ දාලා මේ කටයුතු කරනකොට මේ එළුවා hina වෙලා අඬනවා. එතන හිටපු පිරිස ඇහුවා ඇයි කියලා. ඒ වෙලාවේ එළුවා කියනවා ඒක උඹලට කියලා වැඩක් නෑ. කියනවනම් ඉතින් මේ යාගය තීරණය කරපු උඹලගේ හාම්පුතාටම තමයි ඒක කියන්න ඕනේ.
දැන් මෙතකොට මේ එළුවෙක් කතා කෙරුවා කියන කාරණාව අපිට නැගෙනවා බොහෝ ප්‍රශ්න තිරසනා ඇත්තටම මෙහෙම කතා කළාද කියලා. ඒකට ධර්මයෙන් උත්තර දෙනවා අතීතයේ හිටපු ප්‍රඥාවන්තයන්ට සත්තුන්ගේ භාෂාව හොඳට තේරුණා කියලා. එහෙමයි මේ සාකච්ඡාවල් යන්නේ. ඔය ජාතක පාළියේ එහෙම කරුණු පෙන්වන්නේ ඒ විදිහට. එහෙම සතුන්ගේ භාෂාවල් තේරිච්ච අය පිළිබඳව අපේ ජාතක කතාවල මේ ශාසනීය ධර්ම කරුණු වල බොහොම පැහැදිලි කරනවා. මෑත කාලේ අපේ රටේ පහළ වෙච්ච මහා පුණ්‍යවන්ත රජ කෙනෙක් තමයි කාවන්තිස්ස රජුරෝ. කාවන්තිස්ස රජුරෝ රන්වන් පාටයි. මොකද කාවන්තිස්ස කියන ආත්ම භාවයෙන් පස්සේ මේ මනුස්ස ලෝකේ උපදින්න තවත් එක අවස්ථාවක විතරයි වරම තියෙන්නේ. සසරින් කෙරවල වෙන්න ඈතර යන්න මහ පුණ්‍ය සම්පත් පූර්ණේ කරලායි ඉන්නේ. ඉතින් ඒ තරම් පින් කරපු කෙනෙක් අප්‍රසන්න ශරීර වර්ණයක් සහිතව කොහොමවත් උපදින්නේ නැහැ. කාවන්තිස්ස කියපු ගමන් අපි සමහරලාට අර්ථකථනය කරලා තියෙන්නේ බොහොම කළු පාටයි. කාකවන්න තිස්ස. ඒක හින්දා නෙමෙයි කාකවන්න තිස්ස කියන්නේ. කාකවන්න තිස්ස කියලා කියන්නේ කපුටෝ කතා කරන භාෂාව හොඳට තේරෙන හින්දා. ආන් ඒ වගේ සත්තුන්ගේ භාෂාව හොඳට තේරුණා. කාවන්තිස්ස රජුරුවන්ගේ රාජ්‍යයේ කෙනෙකුට පහසුවෙන් හොරකමක් කරන්න බැරුව ගියා. සතෙක් මරලා විසික්කත් මිනිහෙක් මරලා විසික්කත් කපුටෝ දන්නවා. ඒගොල්ලෝ කතා වෙනකොට රජුරුව එව්වා දන්නවා. දැන් අර එළුවා කිව්වා උඹලගේ හාම්පුතාට මේක කියන්නම් කියලා. හාම්පුතා ගාවට එක්ක ගියා. ප්‍රධාන බමුණ කාරණාව ඇහුවා. සඳහන් කළා පෙර මම සතෙකුගේ බෙල්ල කපලා 500 වතාවක් මගේ බෙල්ල කැපෙනවා. දැනට ආත්ම 499ක් මම බෙල්ල කපලා මැරුවා. මේක 500 වෙනි වතාව. ආයේ මම බෙල්ල කැපිලා මැරෙන්නේ නැහැ. ඒක හින්දා මට හරි සතුටුයි. මේක අන්තිම වතාව. ඒකට මම hina වුණා. හැබැයි තව මොහොතකින් මගේ බෙල්ල කපන උඹලට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා හිතෙනකොට මට දුක හිතුණා. ඒක හින්දා මං ඇඬුවා. ඒ වෙලාවේ අර බ්‍රාහ්මණයා කියනවා එහෙනම් අද අපි උඹේ බෙල්ල කපන්නේ නැහැ. මෙයා කියනවා නෑ. අද ඕගොල්ලෝ මගේ බෙල්ල කැපුවේ නැතත් අද මං කොහොමත් බෙල්ල කැපිලා මැරෙනවා. බ්‍රාහ්මණයා කිව්වා මෙයාට සියලු රැකවරණ සලසන්න ඕනේ. කොයි පැත්තෙන්වත් මෙයාට උදුරක් අද නොවෙන්න ඕනේ කියලා. දැඩි ආරක්ෂක රැකවල් මෙයාට යෙදුවා. හවස් වෙනකන් දවස ගෙවිලා ගියා. වැහි නැති අකුණක් අහල තිබිච්ච ගලකට වැදුනා. එයින් නැගිච්ච ගල් පතුරක් අර පිරිස මැද්දෙන් ඇවිල්ලා එළුවගේ හිස කදික් වෙක් කරලා දැම්මා. එහෙනම් අද දවසේ එළුවට මැරෙන්නම තිබ්බ දවසක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නන්දටත් අද මැරෙන්නම තිබුණ දවසක්. මේ කාරණා වලින් අපිට පේන්නේ අපේ ජීවිතේටත් මරණය එළඹිච්ච දවසට අද මේ ගමන නොගියනම් ජීවත් වෙනවනි කියලා කීවට ඒ තරම් ඒක හරියන කරුණක් නොවන බවයි. ඒ විපාක දෙන්නේ සංසාරේ මං කරගත්ත මොකක් හරි අඩුපාඩුවක්. එහෙනම් මේ ප්‍රාණඝාතය ගැන වචන කීපයක් අපි සඳහන් කළේ. හොරකමත් එහෙමයි. හිටි ගමන් අපේ කෝටි ගණන් වස්තුව ගිනි ගන්නවා. ජලයේ ගහගෙන යනවා. හොරහතුරු අරන් යනවා. ඒ පෙර මං අනුන්ගේ වස්තුව නැති කරපු විනාශ කරපු නිසා. බොහොම දුප්පත් වෙලා ඉපදෙනවා. ඒත් අනුන්ගේ වස්තුව හොරකම් කරගත්ත නිසා. වැරදි කාම සේවනයේ නිසා අනන්ත අප්‍රමාණ දුක් මෙලෝ පරලෝ දෙකේම ලබනවා. වචනයෙන් කරන වැරදි වල අකුසල ධර්මයක් ඒ විදිහමයි හිතෙන් කරන වැරදි වල අකුසල් විපාක දෙනකොටත් එහෙමයි. විවිධාකාර විදිහට හිතා ගන්න බැරුව විපාක දෙනවා. දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්ක කල්පනා කරලා බලහම පින්නතුනි අපි සියලු දෙනාම
මේ සංසාරයේ මහා ලොකු වැරදිකාරයෝ. අපි හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. කිසිම දඬුවමක් කරදරයක් අපිට නෑ කියලා හිතාගෙන ඉන්නේ. මේ අපි මහා ලොකු වැරදිකාරයෝ. අනාගතයේ දුක් විඳින්න තියෙනවා සීමාවක් නැතුව. ඒ මොනවා නිසාද? මේ සිත කය වචනය කියන තුන් දොරින් රැස් කරගත් අකුසල් හින්දා. සමහර රටක වාහන පදවන රියදුරු පාර දිගේ කොයිතරම් වැරදි කළත් මගින් කවුරුවත් ඒගොල්ලෝ නතර කරලා ප්‍රශ්න කරන්න දඩකොල දෙන්න එන්නේ නැහැ. හැබැයි අවුරුද්ද අන්තිමේ ඒගොල්ලෝ බලපත්‍රය අලුත් කරගන්න ගියහම එයාලටම පෙන්නනවා පහුගිය වසර පුරාවට තමන් කරලා තියෙන වැරදි ප්‍රමාණය. මේ තරම් මහ වැරදි ගොඩක් කරලා තියෙනකොට ආයෙත් බලපත්‍රයක් ඔබට නිකුත් කරනවා කියලා කියන්නේ ඊළඟ වසරේ තව මොන වගේ දේවල් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා එයාගේ වැරදි වලට එයාට එතනින් එකවර දඬුවම් හම්බෙනවා. ආන් ඒ වාගේ තමයි මේ දස අකුසල කර්මපතයන් සිද්ධ කරගත්තා අපි. ඒ කර්මය එකතු වෙලා තියෙනවා. සංසාරේ දවසක මේ ඔක්කොටම අපි වැරදි ගෙවන්නේ වැරදි වලට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එනම් මහා අපරාධකාරයෝ බොරු කියලා මිනිස්සු රවට්ටලා, කේලම් කියලා මිනිස්සු රවට්ටලා, පරුස වචන කියලා මිනිස්සුන්ගේ හිත රිදවලා, අනුන්ගේ ජීවිත විනාශ කරලා, දේපොළ කඩා වඩාගෙන අපට අයිති කරගෙන, අනුන්ගේ කාම සම්පත් පරිහරණය කරලා සිත් වේදනාවල් වලට ගොදුරු කරලා, දැඩි ලෝභය, දේශ සහගත සිත්, මිත්‍යා දෘෂ්ටියෙන් ධර්මයට පරිබාහිර පිටුපාලා, අධර්මයේ පැත්තේ වාඩි වෙලා, කල්යාණ මිත්‍රයන්ට එරෙහි වෙලා, මේ වගේ විපාක ඉස්සරහට විඳින්න තියාගෙන ඉන්න වැරදිකාරයෝ අපි. ආන් ඒක හින්දා අද මෙහෙම හිටියට අනාගතයේ මහ දුක්ඛන්දකට උරුමකම් කියන අසරණිය පිරිසක් අපි. ආන් මේ අවස්ථාවෙන් ගැලවෙන්න, බේරෙන්න, රැකවරණයක් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච කෙනෙකුට විතරයි. යම් ප්‍රමාණයක රැකවරණයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට නිවැරදිවම සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරගෙන වීරිය වඩලා නන්දනම් ගොපල්ලා ආපු තැනට එන්න පුළුවන් වුණොත්, එහෙම නැත්නම් සෝවාන් කියන ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වුණොත්, තවත් ආත්ම 7කින් විතර මේ වැරදි වලට විඳින දඬුවම් ටික ගෙවලා ඉවර කරන්න පුළුවන්. එහෙම නුනොත් සංසාරේ උපදින තරම් කාලය කොච්චරද කියලා හිතාගන්න බැරුව යනවා. ඒසා කාලවල දුක් විඳින්න වෙනවා. නමුත් යමෙක් සෝවාන් නම් වූ ඒ උතුම් ආර්ය තත්වයට පත් වුණොත් ධර්මයේම සඳහන් කළා තවත් අනාගත ආත්ම 7ක විතරක් උප්පත්තියක් තියෙනවා. ඒක මනුලෝක වෙන්න ඇති. දෙව්ලෝක වෙන්න පුළුවන්. දෙව් මිනිස් දෙගතියේම වෙන්නත් පුළුවන්. හැබැයි කිසිම හේතුවකින් ඔය ආත්ම 7 ඇතුලේ සතර අපාය තැනක ප්‍රතිසන්දි ගන්නේ නෑ කියලාම දේශනා කළා. අඩු ආයුෂයෙන් මැරෙන්න පුළුවන්. නමුත් ආත්ම 7ක්. හැබැයි පුදුම රැකවරණයක්. මොකද්ද ඒ රැකවරණය? ඒ රැකවරණය තමයි මේ ජීවිතෙන් ඒ උතුම් තැනට එන්න පුළුවන් වුණොත් සාමාන්‍යයෙන් සෝවාන් වෙච්ච කෙනා වීරිය වඩනවා සකදාගාමි වෙන්න. අපේ බිම්බිසාර මහරජුරු මරණයට කලින් සෝවාන් වෙලා හිටියා. නමුත් අවාසනාවන්ත විදිහට ඒ සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ජීවිතෙන් සමුගත්තා. ඒ බොහෝම අවාසනාවන්ත විදිහට. සෝවාන් වෙලා හිටියට පෙර කරපු අකුසල කර්ම මනුස්ස ජීවිතේ විපාක දෙනවා. නිරේට දාලා විපාක දෙන්නේ නැහැ සතර අපායේ. නමුත් මනුලොවදී විපාක දෙනවා. ඉතින් ඒකට කර්ම ගොඩක් තියෙනවා.
එක කරුමයක් තමයි යටිපතුල් පළලා ලුණු දාලා අඟුරු උඩ ඇවිද්දෙව්වා. ඒකේ කාරණාව භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? පෙර භාග්‍යතුන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය මළුවකට පාවහන් සහිතව පය තියාපු පාපේ කියලා. එතකොට බඩගින්න ඉන්න සිද්ධ වුණා. හිරගත වෙලා ඉන්න සිද්ධ වුණා. ඒ දේවල් වලට හේතු වෙච්ච තවත් සාංශාරික අකුසල කර්ම වෙන වෙනම තියෙනවා. සෝවාන් වෙලා හිටපු නිසා මරණයෙන් පස්සේ නිරේට යන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා පස්සේ දවසක කතා කරලා කියනවා ස්වාමීනි මම ජනවසබ. ස්වාමීනි මම ජනවසබ. තුන්වෙනි පාර කියනවා ස්වාමීනි මම බිම්බිසාර. ස්වාමීනි එදා මම සෝවාන් වෙලයි හිටියේ. ස්වාමීනි මම දැන් සකදාගාමි වීම සඳහා වීරිය ආරම්භ කරලා ඉන්නේ. වෙසමුණි රජුරුවන්ගේ ප්‍රධාන සෙන්පතියන් අතර කෙනෙක් හැටියට ජනවසබ නමින් යක්ෂ නායකයෙක් වෙලා ඉපදිලා ඉන්නවා. එතකොට එහෙම කියහම අර දුක් විඳින යක්ෂයෝ එහෙම නෙමෙයි දිව්‍යමය යක්ෂයෝ. වෙසමුණි රජුරුව කියලා කියන්නේ චාතුම් මහරජකේ එක මහරජෙක්. ඒ යටතේ තමයි දැනට ඉන්නේ. එතකොට කෙනෙක් සෝවාන් වෙලා හිටියනම් සකදාගාමි වීම සඳහා වීරිය වඩනවා. නමුත් තවත් කෙනෙක් කිසිම වීරියක් වඩන්නේ නැතුව හිටියොත් ඒත් ආත්ම 7ක් ඇතුළත සදහටම සංසාරයෙන් මිදෙනවා. අන්තිම ආත්මෙත් සෝවාන්. දැන් සෝවාන් 7 වෙනි ආත්මෙමි. හදිස්සියේ අකුණක් පුපුරලා මැරෙනවා. තරහකාරයෙක් ඇවිල්ලා බෙල්ල කපලා මරනවා. අර වගේ ඊයක් විදලා මරනවා. ඒ කොහොම දෙයකට මූණ පෑවත් මරණය සිදු වෙන්න කලින් රහත් වෙලා පිරිනුවම් පානවා කියන එක සඳහන් කරනවා. ඒක තමයි රැකවරණය. අන්තිම ආත්ම භාවයේ තෙන්ට එන අයට කියන්නේ සත්තුක්කත්ත පරම කියලා. සෝවාන් වෙලා කිසිම වීරියක් නොකර නිකම්ම හිටියත් ආත්ම 7කින් සතර අපායෙන් සහ සංසාරයෙන් සදහටම සමුගන්නවා කියන කතාවයි ඒ සඳහන් කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච අය ඕන් ඔය උතුම් තැනට ආවනම් ඒත් ජීවිතයේ තියෙන පුදුම රැකවරණයක්. එහෙමනම් හැබෑම බෞද්ධයා තෙරුවන් සරණ ගියපු කෙනයි කියලා අපි සඳහන් කළා. ඒ කියන්නේ සැක නැතුව තුනුරුවන් පිළිගත්ත කෙනා. ඒ තමයි බෞද්ධ. හැබැයි ඕක අර්ථවත් වෙන්නේ මනාව සම්පූර්ණ වෙන්නේ ඊටාම ඵලදායී වෙන්නේ පන්සිලුත් තිබුණොත්. එහෙනම් තිසරණ සහිත පන්සිල් මත යම් කෙනෙක් පිහිටලා ඉන්නවා නම් එයා බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මෙහෙම උතුම් පංචශීලයේ ආරක්ෂා කරගෙන දස කුසල කර්මපතයන්හි හැසිරෙනවා නම් ඒ සංසාරගත ජීවිතය ඊටාම සුඛිත මුදිතයි. අඩුපාඩු නැහැ. ආහාර පාන දන් දීලා නිසා කුසගිනි වේදනාවන්ට මුහුණ දෙන්නේ. පාන වර්ග දීලා නිසා පිපාසාවක් දැනෙන්නේ. වස්ත්‍ර වාගේ දේවල් දානය කරලා තියෙන නිසා නිවන් දක්නා ජාති දක්වා බොහොම ලස්සන ශරීර වර්ණ සහිතව උපදින්න තරම් බොහොම පිං කරගන්නවා. පාවහන් වගේ දේවල්, පැදුරු, කොට්ට, මෙට්ට, ඉඳගන්න කුෂන්, එතකොට පාපිසි වාගේ දේවල් දානය කරලා පූජා කරාම සසර පුරා ලැබෙන්නේ බොහොම සුවදායක යාන වාහන, සැපදායක ආසන, බොහොම පහසු විහරණ සහිතව ජීවිතය සුඛිතවත් වෙනවා. ආන් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පන්සිලුත් ආරක්ෂා කරගෙන දස කුසල කර්මපතයේද හැසිරෙන්න. සුවඳ වර්ග පූජා කරාම මනා වූ ප්‍රඥාවක් දියුණු වෙනවා. ධාරණ ශක්තිය ලැබෙන පින්කම්, තියුණු ප්‍රඥාවල් ලැබෙන පින්කම් බුදුරජාණන් වහන්සේ වෙන වෙනම පෙන්වුවා.
මේ දේවල් සම්පූර්ණ කරගත්ත කෙනාට සංසාරේ අඩුපාඩුවක් නැහැ. යම් තැනක අපේ ජීවිතයේ අහවල් දේවල් අපිට අඩුපාඩුයි කියලා කෙනෙකුට දුකක් හිතෙනවා නම් ඒ පෙර අප කරගත්ත තවත් පවක් නිසා. ලස්සන අයට, පෝසත් අයට අපි ඊර්ෂ්‍යා කරන එක මේ ලෝකේ තේරුමක් නැති වැඩක්. මොකද අපේ ඊර්ෂ්‍යාව නැමැති අකුසල ධර්මයෙන් කවදාවත් අපිට ඒගොල්ලෝ බිම හෙලන්න බෑ. ඒ පොහොසත්කම, ඒ රුව ලස්සන මේ ජීවිතේ ලබන්න අවශ්‍ය දේවල් ඒගොල්ලෝ පෙර ජීවිතවල සම්පූර්ණ කරලායි තියෙන්නේ. ඒවා පෙරයි සම්පූර්ණ කරලා තියෙන්නේ. එහෙනම් අපි කල යුත්තේ අද ඒ අයට අකුල් හෙලනවට වඩා මගේ අඩුපාඩුව පූර්ණේ කරගන්න අපි මේ දේවල් සම්පූර්ණ කරගන්න එකයි කරගන්න ඕනේ. එහෙම නුනොත් අපි අපටම හතුරු වුණා. මං කිව්වා හතුරෙකුට පුළුවන් වැඩිම වුණොත් මේ ජීවිතෙන් අපි තුරන් කරලා දාන්න විතරයි. වැරද්දට යොදාපු හිත අපි සතර පායට මැදලා දානවා. ඒ වගේ ආයුෂ බොහෝම දිගයි. ප්‍රාණඝාතයට යොමු කරනවා. සාමාන්‍යයෙන් ප්‍රාණඝාත කරපු අය පළවෙනි නිරයේ ඉපදෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සංජීවය. මොන විදිහ අලියෙක් මැරුවත්, කූඹියෙක් මැරුවත්, මැස්සෙක් මැදුවත් ඒ අය ඔක්කොම සංජීවයට. ආන් එහෙම උප්පත්තිය ලබාපු නිරේ ආයු ප්‍රමාණය කොච්චරද කියලා සඳහන් කරනවා. සාමාන්‍යයෙන් මනුස්ස වර්ෂ වලින් බිලියන 1620ක් කියලා. ඒ තමයි අඩුම ආයුෂ තියෙන නිරය. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. 6 වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක්. එතන බිලියනයක් නෑ. එහෙනම් අඩුම ආයුෂ තියෙන නිරය මෙච්චරක්. වැඩිම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ අඩුම ආයුෂ තියෙන නිරේ ආයු ප්‍රමාණයවත් නෑ. හැබැයි සසර වැඩි කාලයක් අපි ওই නිරේවල හිටියා. ආන් ඒකින්ද ප්‍රාණඝාතයෙන් වැළකීලා, දස අකුසල් වලින් වැළකීලා, තිසරණ පන්සිල් සමාදන් වෙලා, දස කුසල ධර්මයන් සම්පූර්ණ කරගෙන තමන්ගේ හිත අකුසලයෙන් මුදවගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් එවන් අයට ප්‍රඥාවන්තයෝ කියලා මේ ශාසනය හැඳින්වුවා. ආන්ගේ උතුම් ප්‍රඥාවක් දියුණු කරගත්ත අය හැම වෙලාවෙම සතර අපායට පිටුපෑවා. බුදුරජාණන් වහන්සේට කීකරු වුණා. ඒතර හිතුම් හි ආපජ්‍ය පතිට්ටං අධිගච්ඡති. පිහිටන්න තැනක් නැතුව හිටපු අපි ඔබ වහන්සේගේ පැමිණීම නිසා මේ විදිහට පිහිටක් සරණක් ලැබුවා. තුම්හාකං වන්දනං කତ୍වා උත්තින්නම්ම බවන්නවා. ඔබ වහන්සේට වන්දනා කරලා මේ භව සාගරයෙන් අපි කොහොම හරි එතර යනවා. එහෙම කියලා අතීතයේ අය භාග්‍යතුන් වහන්සේට වැඳා. ඔබටත් මටත් ඒ මොහොතම ලැබුණා. ඒක මගහැර ගන්න නැති වෙන්න උත්සාහ දරනවා නම් ලැබිච්ච ජීවිතේට අපිනිත් හොඳ සාධාරණයක් ඉෂ්ට වුණ බව තහවුරු වෙනවා. එතෙන්ට යන්න අපි සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.